නමෝ බුද්ධාය. හැමදාම පොය දවසක් වුණත් මැදින් පොය දවසට ලෝකවාසී බෞද්ධයන්ගේ හදවත්වල තියෙන්නේ අපූරු ගෞරවයක්. අද අපි කතා කරන්න යන්නේ මේ මැදින් පුන් පොය දවසේ වැදගත්කම ගැන. අනික් පොය දවස්වලට වඩා මැදින් පොය දවස කැතී පෙනෙන්නේ ඇයි? මොකද මේ දවසේදී සිදුවුනේ බෞද්ධ ඉතිහාසයේ අමතක නොවන සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 7 වෙනි වස්සාන කාලෙදී තමන්ගේ පියාණන් වන සුදෝදන රජතුමාගේ ආරාධනයක් අනුව තමන් උපන් නගරේ වන කිඹුල්වත් පුරයට වැඩම කළා. ඒ වැඩම කිරීමෙන් නිකම්ම පවුලේ අය බලන්න ගිය ගමනක් නෙවෙයි. එදා රජමාලිගාවේ රැස්ව සිටි ඥාතීන්ට රජපෞලේ අයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒක තමයි වෙස්සන්තර ජාතකයේ කියලා අපි හඳුන්වන්නේ. ඒ දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වන රාහුල කුමරු තම පියාණන්ගෙන් දායාදේ ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ රාහුල කුමරුට පැවිද්ද ලබා දුන්නා. ඒ ඉතිහාසයේ ප්‍රථම සාමණේර පැවිද්ද වුණා. ඊට අමතරව නන්ද කුමරුත් ආනන්ද හිමියන් පැවිදි වුණේත් මේ මැදින් පොයේ දවසේදීමයි. නමුත් මැදින් පොයේ තවත් ඊටා වැදගත් පැතිකඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ කරුණාව නිසා තමන්ව ඇතිදෙඩි කළ කිරිමව වන මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය ඇතුළු උදවියට භික්ෂුණී ශාසනය ආරම්භුනේත් ඔන්නෝයි දවසේදීමයි. ඒ කියන්නේ කාන්තාවන්ටත් පැවිදි වෙලා නිවන් දකින්න අවස්ථාව උදා වුණේ මැදින් පොයේ දවසේදී. ඉතින් බුදුන්ගේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ කිහිපයක්ම එක දවසකට සම්බන්ධ වෙලා තියෙනවා. පවුලට ධර්මීය කිට්ටු වුණ දවස, බුදු පරපුරේ පැවිදි උරුමය ආරම්භ වුණ දවස, ඒ වගේම මාතෘ භූමියේදී ධර්මීය ප්‍රදර්ශනය වුණ දවස තමයි මැදින් පුන් පොය. අද දවසේ පන්සල් ගිහින් සිල් සමාදන් වෙන්න. බුදුන්ගේ ඒ කරුණාව සිහිපත් කරන්න. ධර්මය දායාදයක් කරගන්න. අපිත් පොඩි කාලේ රාහුල කුමාරයා වගේ ධර්මය ඉල්ලන්න ඉගෙන ගමු. තෙරුවන් සරණයි.